සුබ දවසක් ඔයාලා හැමදෙනාටම අද සාදන පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ OBS Studio application එක use කරලා high quality screen recording එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩ දැනට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ කම්පියුටර් එක කොච්චර හොඳ වුණත් කොච්චර හොඳ graphic card එකක් තිබ්බත් අපි screen recording එකක් කරාට පස්සේ OBS Studio application එක හරහා ඒ screen recording එක එක්ක blur නැත්නම් pixel issues තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක follow කරලා ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා OBS Studio application එකෙන් high quality screen recording එකක් කරගන්න. ඉතින් මේ high quality screen recording එකක් කරගන්න අපි හදා ගන්නවා settings මොනවාද මේ වගේ ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න. මොකද මේ වගේ ගොඩක් වටින content ඉදිරියේදීත් අපි upload කරන්න බලාපොරොත්තු වෙන හින්දා. හරි මුලින්ම මම මේ විදිහට desktop එකට ඇවිල්ලා තිනවා. desktop එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට OBS Studio application එක open කරගන්න. ඉතින් ඔයගොල්ලෝ OBS Studio application එක තාමත් install කරලා නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මම පළවෙනි description එකේ download link එක දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේ OBS Studio application එක free download කරගන්න. ඉතින් මේක installation process එක ලොකු දෙයක් නෑ. අපිට normal software එකක් install කරනවා සමානවම මේ software එකත් install කරගන්න පුළුවන්. හරි ඔයගොල්ලෝ software එක install කරලා first time නම් ඉන්නේ මම මුලින් ඉඳන්ම මේකේ කොහොමද අපි scene එකක් create කරලා screen recording එකට අදාළ දේවල් කරගන්න කියලා කතා කරලා ඉන්නම්. හරි මුලින්ම අපිට OBS Studio application එක open කරාට පස්සේ interface එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් normal software එක වගේම අපිට මේ විදිහට උඩින් සුපුරුදු toolbar එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද අපි මේකේ scene එකක් create කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මෙතන මුලින්ම බලා ගන්න පුළුවන් scenes කියලා tab එකක් තියෙනවා. ඉතින් දැනට මෙතන scenes කියලා එකක් create වෙලා තියෙනවා. හරි මම මෙතනින් අලුත් scene එකක් create කරගන්න. ඒකට මම කරන්නේ මෙතන plus icon එක select කරනවා. ඒක press කරාට පස්සේ අපිට මේ විදිහට අලුත් tab එකක් open වෙනවා. ඉතින් මෙතනදී අපිට මේ අපි create කරන්න යන scene එකට කැමති name එකක් දෙන්න පුළුවන්. මම මේ විදිහට test කියලා දෙන්නම්. ඒ විදිහට ඔයගොල්ලෝ name එකක් දීලා මේ scene එක හදාගත්තට පස්සේ මේක okay කරන්න. okay කරාට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට අලුත් scene එකක් create වුණා බලා ගන්න පුළුවන්. හරි ඒක ඒ විදිහට තියන්න. හරි ඊට පස්සේ මම එනවා source tab එකට. source tab එකට ඇවිල්ලා දැනට අපිට source එකක් create වෙලා නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන plus icon එක select කරන්න. මේ plus icon එක select කරලා අලුත් source එකක් ඔයගොල්ලන්ට create කරගන්න පුළුවන්. හරි මම මේක select කරනවා. ඒක select කරාට පස්සේ අපිට මේ විදිහට options කීපයක් එනවා තෝරන්න. මෙතනින් ඔයගොල්ලෝ tutorial වගේ දෙයක් record කරනවා නම් මෙතන display capture කියන එක select කරන්න. නැත්නම් game එකක් වගේ record කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන game capture කියන එක select කරන්න. හරි මම මෙතන display capture කියන එක select කරනවා. ඊට පස්සේ අපිට display capture එකට අලුත් name එකක් දෙන්න පුළුවන්. මම මේක default එන name එකම තියෙනවා. ඊට පස්සේ මම මේ window එක okay කරනවා. okay කරාට පස්සේ අපිට මේ විදිහට අලුත් window එකක් open වෙනවා. මෙතන capture method එක ඔයගොල්ලෝ මෙතන select කරන්න පුළුවන් කැමති method එකක්. මම නම් default select කරන්නේ automatic කියන method එක. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන display කියන එකෙන් select කරන්න ඕනේ ඔයගොල්ලෝ use කරන monitors. ඉතින් ඔයගොල්ලෝ dual monitor setup එකක් use කරනවා නම් ඔයගොල්ලෝගේ මොන monitor එකද select වෙලා record වෙන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ මෙතන decide කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝගේ එක monitor එකක් නම් තියෙන්නේ ඒ monitor එක මෙතන select කරලා දෙන්න. ඊට පස්සේ මෙතන capture cursor කියන එකට tick එක enable කරන්න. tick එක enable වෙලා නැත්නම් මේකට tick එක enable කරන්න ඕනේ. මේ settings ටික හදාගත්තට පස්සේ මේ window එක okay කරන්න. ඒක okay කරාට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට බලා ගන්න පුළුවන් අලුතෙන් source එකක් create වුණා. ඉතින් අපිට අනිවාර්යයෙන්ම මෙතන scene එකක් නිල් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම source එකක් නිල් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි හරියට screen recording එක capture වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට preview monitor එකේ ඔයගොල්ලන්ට මේ screen recording එක යනවා කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි බලමු high quality screen recording එකක් කරගන්න අවශ්‍ය කරන settings හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයගොල්ලෝ එන්න ඕනේ මේ software එකේ දකුණු අත පැත්තේ මේ විදිහට controls එකට අපිට option වගේක් තියෙනවා. මෙතනින් ඔයගොල්ලෝ select කරන්න ඕනේ settings කියන option එක. මම මෙන්න මේක select කරනවා. settings වලට ආවට පස්සේ අපිට මේ විදිහට settings window එක බලා ගන්න පුළුවන්. දැනට අපි ඉන්නේ මෙතන general කියන tab එකේ. මේක අපි මොකොත් customize කරන්න ඕනේ නැහැ. මේක ඔයගොල්ලෝ default තියෙන විදිහටම තියන්න. ඊට පස්සේ එන්න ඕනේ ඔයගොල්ලෝ output කියන tab එකට. මම මෙන්න මේක select කරනවා. ඒක select කරාට පස්සේ ඔයගොල්ලන්ට default එනවා ඇත්තේ මෙතන simple කියන method එක. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ default එනවා ඇත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන output mood කියන එක මෙන්න මේ drop down එක select කරලා advanced වලට change කරගන්න. ඉතින් ඊට පස්සේ දැන් ඉන්නේ අපි advanced වලට change කරාට පස්සේ streaming tab එකේ. ඉතින් අද මම කතා කරන්නේ screen recording හින්දා අපි මෙතන recording කියන tab එකට switch වෙන්න ඕනේ. හරි ඒ විදිහට recording කියන tab එකට ආවට පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් type කියලා. මෙතන දැනට ඉන්නේ standard කියලා. මේකෙන් අපිට වෙන එකක් තෝරන්න නැහැ. මෙතන standardම දෙන්න. ඊට පස්සේ අපිට මේ විදිහට record settings යටතේ අපිට recording path එක change කරන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගොල්ලන්ට browse කියන option එක select කරලා ඔයගොල්ලන්ගේ මේ recording එක save වෙන්න ඕන location එක ඔයගොල්ලන්ට select කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන recording format එක තියෙනවා. මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ MP4 වලට change කරගන්න. ඔයගොල්ලෝගේ default එන්නේ මේ විදිහට MKV format එකෙන්. ඉතින් අනිවාර්යයෙන්ම මෙතන drop down එක select කරලා මේක MP4 වලට change කරගන්න. එතකොට ඔයගොල්ලන්ට
high quality screen recording එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම එනවා video encoder වලට. ඔයගොල්ලෝගේ default ඇත්තේ use stream encoder කියන එක. ඉතින් මේක drop down එක select කරලා මෙතන Nvidia H264 කියන එකට මෙන්න මේකට change කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට Nvidia graphic card එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන Nvidia H264 කියන video encoder එකට මේක change කරගන්න. ඊට පස්සේ audio encoder කියලා තියෙනවා. ඉතින් මේකත් මේ default එන encoder එකම තියන්න. ඊට පස්සේ audio track කියලා තියෙනවා. මේක මම ඉස්සරහට කතා කරන්නම්. ඒක වෙනම කතා කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට release output කියලා තියෙනවා. මේක disable තියෙන්නේ. මේක මේ විදිහටම තියන්න. ඊට පස්සේ අපිට මේවා hide කරලා තියෙන මේ options ටික හදන්න නැහැ. ඊට පස්සේ මේ විදිහට පහතට එන්න. ඊට පස්සේ මම එනවා මෙතන encode settings වලට. ඉතින් මේ settings ටික තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ high quality screen recording එකක් කරනවා නම්. හරි මුලින්ම අපිට තියෙනවා මෙතන rate control කියලා. මේක ඕගොල්ලෝගේ VBR තිබ්බොත් මේක අනිවාර්යයෙන්ම CBR වලට change කරගන්න. ඊට පස්සේ මම එනවා මෙතන bitrate කියන එකට. ඉතින් bitrate එක ඕගොල්ලෝගේ default ඇත්තේ 2500 කියන එකේ මෙන්න මේ විදියට. ඉතින් මේක ඔයගොල්ලෝ bitrate එක 2500 තියෙනවා නම් ඔයගොල්ලෝ ටියුටෝරියල් වගේ දෙයක් රෙකෝඩ් කරනවා නම් මේක අනිවාර්යයෙන්ම 13000ට හරි නැත්නම් 12000ට හරි මේක change කරගන්න. ඉතින් ඔයගොල්ලෝ game එකක් වගේ රෙකෝඩ් කරනවා ඔයගොල්ලන්ට පුළුවන් 30000 40000 50000 මේ වගේ අගයකට යන්න. මොකද game එකක් රෙකෝඩ් කරනකොට ගොඩක් visual effects තියෙනවා. ඒවත් capture වෙන්න ඕන හින්දා. ඉතින් ඒ විදිහට ඔයගොල්ලන්ට 50000කට 40000කට වගේ ගියාම හොඳ high quality game recording එකක්. ඉතින් ඔයගොල්ලෝ ටියුටෝරියල් වගේ දෙයක් රෙකෝඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම 13000 හරි නැත්නම් 12000 හරි bitrate අගයක් තෝරගන්න. ඊට පස්සේ මේ විදිහට අපිට මෙතන preset එක එනවා. මෙතන preset එක ඔයගොල්ලෝ ගොඩක් දුරට ඇත්තේ මේ විදිහට medium quality කියන එක. ඉතින් ඒක change කරගන්න good quality වලට good quality තිබ්බොත් ඒ විදිහටම තියාගන්න. ඉතින් මේ settings මම කියන්නේ සාමාන්‍ය normal computer එකකට ගොඩක්ම high end computers වලට නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන better quality හරි නැත්තම් good quality හරි වල තියාගන්න. ඉතින් good quality හොඳයි. හොඳ screen recording එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ tuning එක මම high quality දාලා තියෙන්නේ. මෙතන ultra quality දාන්න පුළුවන් නැත්නම් low quality දාන්න පුළුවන්. මම ගොඩක්ම use කරන්නේ high quality එක. ඉතින් ගොඩක්ම හොඳයි high quality එක. ඊට පස්සේ මෙතන multi pass mode එක ඔයගොල්ලෝගේ ඇත්තේ single pass විදිහට ඒක true pass එකට change කරගන්න. ඊට පස්සේ profile එක ඔයගොල්ලෝගේ default ඇත්තේ baseline කියන එක හරි නැත්නම් වෙන මොකක් හරි එකක්. මේක ඔයගොල්ලෝ change කරගන්න ඕනේ high වලට. high වලට change කරාට පස්සේ මේ settings ටික මේ විදිහටම තියාගන්න. ඉතින් මේ settings හැම එකකම screenshots මම Google Drive link එකක් විදිහට පළල description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ photos ටික download කරලා ඔයගොල්ලෝගේ OBS Studio application එකේ settings ඒ විදිහට හදාගන්න. හරි ඊට පස්සේ මම මේ විදිහට මේ ටික හදලා මම එනවා video කියන tab එකට. video කියන tab එකට ආවට පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් base canvas resolution එක. මේක ඔයගොල්ලෝගේ monitor resolution එක අනිවාර්යයෙන්ම select කරන්න. ඔයගොල්ලෝගේ 1280 720p වගේ monitor resolution එකක් නම් තියෙන්නේ ඒක select කරන්න. නැත්නම් මේ විදිහට මම 1920 1980 කියන resolution එක select කරනවා. ඊට පස්සේ output scale එකටත් ඔයගොල්ලෝගේ monitor resolution එකම select කරන්න. ඊට පස්සේ common fps value එක ඔයගොල්ලෝගේ ඇත්තේ default මේ විදිහට 30. ඉතින් ඔයගොල්ලෝ මේක change කරගන්න ඕනේ 60 fps වලට. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මොකක් හරි screen recording එකක් නැත්නම් tutorial එකක් කරත් ඒක ගොඩක් visual තියෙන tutorial එකක් නම් කරන්නේ අනිවාර්යයෙන්ම 60 fps අපිට වැදගත් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට hotkeys වලට ඇවිල්ලා ඔයගොල්ලන්ට screen recording enable කරන්න. ඒ වගේම මේකේ තවත් තියෙන දේවල් ඔයගොල්ලන්ට keyboard බලලා කැමති විදිහට customize කරගන්න පුළුවන්. ඊට පස්සේ මම එනවා advanced කියන tab එකට. advanced කියන tab එකේදී ඔයගොල්ලන්ට general කියන එකටදී process purity එක normal තියෙන්නේ. ඒක ඒ විදිහටම තියන්න. ඊට පස්සේ මෙතන rendering එක තියෙනවා වීඩියෝ එක යටතේ. ඒක DirectX 11 මගේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති version එකක් මෙතනින් select කරන්න පුළුවන්. ඔයගොල්ලන් කම්පියුටර් එකට ඉන්ස්ටෝල් වෙලා තියෙන version එක. ඊට පස්සේ color format එක මේ විදිහටම තියන්න. මේ color format එකම. ඊට පස්සේ color escape එකත් මේ විදිහටම තියන්න. ඊට පස්සේ මෙතන color range එක ඔයගොල්ලෝ full දා ගන්න ඕනේ. color range එක. ඊට පස්සේ මේ settings ටික මේ විදිහටම තියලා මෙතන apply කියන button එක press කරන්න. ඊට පස්සේ මේක okay කරන්න. okay කරාට පස්සේ දැන් අපිට high quality screen recording එකක් කරන්න අවශ්‍ය කරන ඔක්කොම settings හදාගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ මම කිව්වනේ audio ගැන මම වෙනම කතා කරනවා කියලා. ඒක හදාගන්න ආයි නැවත යන්න ඕනේ අපි settings වලට. මම settings වලට යනවා. ඊට පස්සේ මම එනවා මෙතන output කියන එකට. output කියන එකට ආවට පස්සේ අපි මේ විදියට දැන් ඉන්නේ මම streaming කියන tab එකේ. මම මේක recording කියන tab එකට එනවා. ඊට පස්සේ මෙතන ඔයගලන්ට audio track select කරන්න පුළුවන් කැමති tracks ප්‍රමාණයක්. ඉතින් මම කිව්වනේ audio track ගැන මම වෙනම කතා කරනවා කියලා. ඉතින් default අපිට select වෙලා ඉන්නේ මේ විදියට එක track එකයි. ඉතින් ඔයගලන්ට desktop audio එක වෙනම ගන්න ඕන නම් ඒ වගේම ඔයගොල්ලෝ mic එකක් වගේ record කරනවා නම් ඒ audio එක වෙනම ගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන මෙන්න මේ tick එකත් enable කරන්න මේ දෙවෙනි track එකේ. ඒ විදිහට ඔයගොල්ලන්ට tracks 6ක් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ පළවෙනි track එකෙන් ඔයගොල්ලෝගේ desktop audio එක, ඒ වගේම දෙවෙනි track එකෙන් ඔයගොල්ලෝගේ
මයික් එකේ ඔඩියෝ එක මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මම එනවා මෙතන ඔඩියෝ කියන ටැබ් එකට මම මෙන්න මේක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපිට මේ විදිහට ජෙනරල් කියන එක යටතේ sample rate එක වගේම channel audio channel එක මේ විදිහට ඔයගොල්ලන්ට මේවා සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට global audio device යටතේ අපිට දැන් desktop audio කියන එක default තියෙන්නේ. ඒ කියන්නේ අර පළවෙනි audio track එක මේක ඔයගොල්ලන් change කරලා ඔයගොල්ලන්ගේ output එන වෙනත් speakers හරි මොන හරි තියෙනවා නම් ඒවට මේව add කරගන්න පුළුවන්. මම මෙතන defaultම තියෙනවා. ඊට පස්සේ audio track 2 කියන එකට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ mic එකක් හරි නැත්නම් වෙන මොන හරි එකක් ඔයගොල්ලන්ට add කරගන්න පුළුවන්. ඒකට මම mic එක plug කරලා නැති ඉඳලා default කියලා දා ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන් මෙතන දෙනවා mic audio කියලා. ඉතින් මේක ඔයගොල්ලන්ගේ disable වෙලා ඇත්තේ. ඉතින් ඔයගොල්ලෝ mic එක plug කරලා තියෙනවනේ මේ drop down එක select කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් ඔයගොල්ලෝගේ mic device එක බලා ගන්න පුළුවන්. ඒ device එකේ name එකත් එක්ක. ඉතින් දැන් මගේ මේ විදිහට පෙන්නන්නේ මම mic එකක් plug කරලා නැති හින්දා. ඉතින් ඔයගොල්ලෝ mic එකක් plug කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේ dateful කියන එක නැතුව ඔයගොල්ලෝ plug කරලා තියෙන mic වල නම් බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට mic එකත් මෙතන select කරගන්න. ඊට පස්සේ මේ window එක apply කරලා මේක okay කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ කලින් තිබ්බේ audio track එකයි desktop audio කියන එක තමයි මගේ desktop audio record වෙන්නේ. ඉතින් මම desktop audio දෙකකුත් add කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට මෙතෙන්ට පුළුවන් desktop audio දෙකක් add කරගන්න නැතුව mic audio එකක් add කරගන්න. ඉතින් ඒකෙදි ඔයගොල්ලන්ට mic එකේ audio එක වෙනම ඔයගොල්ලන්ට output එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම OBS Studio application එකෙන් අපි high quality screen recording එකක් කරනවා නම් අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ settings ටික අනිවාර්යයෙන්ම follow කරලා හදා ගන්න. ඔයගොල්ලන්ට high quality screen recording එකක් කරගන්න ඕන නම් ඉතින් OBS Studio application එකෙන් අපිට games recording ඒ වගේම screen recording high quality විදිහට කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට normal graphic card එකක් තියෙනවා නම්. ඉතින් ගොඩක්ම අඩු graphic card එකකින් මේවා කරන්න බෑ. විශේෂයෙන්ම game recording වගේ screen recording ඔයගොල්ලන්ට normally කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය graphic card එකකින් ඔයගොල්ලන්ට game recording වගේම screen recording කරගන්න පුළුවන්. ඉතින් මේ settings වල photos මම Google Drive link එකක් විදිහට description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ photos ටික බලලා ඔයගොල්ලෝගේ OBS Studio application එක setup කරගන්න. ඉතින් මම විශ්වාස කරනවා අද මම මේ කරපු episode එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වැදගත් කියලා හිතුණා නම් තවත් කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ දැන්ම අපේ subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේම අලුත් cool episode එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමදෙනෙටම සුබ දවසක්. I wanna be the best in the game, invest in my name, check no restraints, I'm obsessed with the pain, I ingest, I retain, assess and I change, possessed by the thought I'll be free one day from society's restraints, money, clout and fame, a disease, a plague, we all love to hate, have to play the game, have to make a name, all our insecurities are on display. This is war with the enemy, think that it was meant to be, living in a time where